හැමෝම ඔයාට කිව්වේ ඔයා වයස 25 වෙද්දි ඉගෙනගෙන ගොඩ ගිහින් නැත්තම් ඔයා පරක්කුයි කියලා. ඇත්තටම ඒක ඔයා විශ්වාස කරන්නේ. සෝබාදහම කවදාවත් කලබල වෙන්නේ. සූර්යකාන්ත මලක් මාසෙන් පිපුණට ඕක් ගහක් මුළු කැලේම රස කරන්න දශක ගණනාවක් ගන්න. ඔයාගේ අධ්‍යාපනයේ පරක්කු වීම ඔයාගේ දුර්වලකමක් නෙවෙයි. ඒක ඔයාගේ පරිණතභාවය. ඔයා අතරමං වෙලා හිටපු කාලේ ඔයා ඉගෙන ගත්තේ පොතපතින් විතරක් නෙවෙයි. ජීවිතේ. ඒ අත්දැකීම් කාලයකට කලින් දිනපු අයට කවදාවත් ලැබෙන්නේ නැහැ. ලෝකෙන් ලොකුම අධිරාජ්‍යයන් හැදුවේ වයසින් බාලයි නෙවෙයි. ඒව හැදුවේ ජීවිතේ අත් නොහරින මිනිස්සු. ඒක නිසා ඔයා ඔරලෝසුව දිහා බලන එක නතර කරලා ඔයාගේ හද ගැස්ම දිහා බලන්න. හුස්ම ගන්න තාක්කල් ඔයාගේ ඉගෙනීමත් ඔයාගේ ගමනත් ඉවර නැහැ. කාලේ නෙවෙයි ඔයාගේ අදිෂ්ඨානයයි ඔයාව මෙහෙවන්නේ. ඉතින් ඒ ගමන අතරමඟ නවත්තන්න එපා. නොසැලී ඔයාගේම අධිරාජ්‍යයක් ගොඩනගා ගන්න.